නමස්කාරයට ආරම්භ කරනවා. ගීතාවලිය පොතේ 63 වෙනි පරිච්ඡේදය. සියලු දෙනාම ඇඟි සිටිමු. ගීතාවලිය 63 වෙනි පරිච්ඡේදය. දෙවියන් වහන්සේ සහ ශුද්ධස්ථානයේ කිරී ආශාවී දාවිත් තුනේ වනාන්තරයේ සිටියදී යෝගීදී දෙවියන් වහන්සේ ඔබ මාගේ දෙවියන් වහන්සේ අලුයම ඔබ සොයන්නේ වතුර නැති වියරුණු මිනිසු පුදවන්නා වූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාස ඇත්තේ මාගේ මාංශය ඔබ කෙරෙහි ආශා ඇත්තේ මෙසේ ඔබගේ බලයත් ඔබගේ මහිමයත් දකින නිසා ශුද්ධස්ථානයේදී ඔබ දෙස බලා සිටියේ මම නිසාද ඔබගේ කරුණා ගුණය ජීවිතයට වඩා යහපත් මාගේ තොල් ඔබට ප්‍රශංසා කරන්නේ මම මෙසේ ජීවත් සිටින තෙක් ඔබට ප්‍රශංසා කරන්නේ ඔබගේ නාමයෙන් මාගේ අත් ඔසවන්නේ මාගේ යහනයේ ඔබ සිහි කරන කලද රැය යාමවලදී ඔබ පිළි කරන කල මාගේ ආත්මයේ ඇටමිදුළු වලින්ද තෙලින්ද මේ තෘප්තියට පැමිණෙන්නේ මාගේ මුඛයේද ප්‍රීතිමත් තොල් වලින් ඔබට ප්‍රශංසා කරන්නේ මම නිසාද ඔබ මාගේ පිහිට වූසේක මම ඔබගේ පියාපත් සෙවණේ ප්‍රීතිවන්නේ මාගේ ආත්මය ඔබට ඇලුම්ව ඔබ අනුවයි ඔබගේ දකුණත මා උසුල නමුත් මාගේ ආත්මය විනාශ